මේ විලේ බස්සවන්න පුළුවන්. මගේ වම් පැත්තෙන් තියෙන කැම්ප් සයිට්ස් මොකද කියනවා නම් මම අද මේ විල අතර තමයි නිදාගන්නේ. ඩිරෙක්ෂන් එක මේ පැත්තට මේ තියෙන්නේ නියපොතු. ඉතින් සමහරට මල් ළඟට එන්නත් ඇති. මුහුදක් වගේ පේන විශාල විලක් අතරයි මම අද ඉන්නේ. ඉතින් මේ විල තමයි උතුරු ඇමරිකාවේ කැනඩාවත් ඇමරිකා එක්සත් ජනපදයත් අතර තියෙන ලේක් සුපීරියර් මහා විල. ඉතින් මුහුද වගේ මේක රැලි එනවා සාමාන්‍යයෙන් මීටර් 9ක් වගේ අඩි 25ක් වගේ උසට රැලි එනවා කියලා කියනවා. මේ විල හරහා යන නැව් ඕන විශාල සංඛ්‍යාවක් ගිහිලා තියෙනවා. ලේක් සුපීරියර් විලේ විශාලත්වය ගැන කියන්න තියෙන හොඳම විදිය ගැන මම කල්පනා කරා. ලංකාවත් එක්ක සංසන්දනය කරන්න එතකොට ඔයගලන්ට හුඟක් තේරෙයි කියලා හිතුවා. ඉතින් එහෙම කතා කරොත් ලේක් සුපීරියර් විලේ විශාලත්වය පෘෂ්ඨීය වර්ගඵලය ලංකාවේ පෘෂ්ඨීය වර්ගඵලයට වඩා විශාලයි. ඒ කියන්නේ මුළු ලංකාවම මේ විලේ බස්සවන්න පුළුවන්. ඒ තරම් විශාලයි. ඒ කියන්නේ ලංකාවේ පෘෂ්ඨීය වර්ගඵලය වර්ග කිලෝමීටර් 65610යි. මේ ලේක් සුපීරියර් විලේ පෘෂ්ඨීය වර්ගඵලය වර්ග කිලෝමීටර් 82100ක් වෙනවා. ඒ වගේම මේ විලේ ගැඹුරුම ස්ථානය මීටර් 406ක් වෙනවා. ඒක සංසන්දනය කරොත් නෙළුම් කුළුණට වඩා සිං වැඩි මේ විලේ ගැඹුරුම ස්ථානය. ඒ කියන්නේ නෙළුම් කුළුණ මීටර් 350යි උස. මේ විලේ ලේක් සුපීරියර් විලේ ගැඹුරුම ස්ථානය මීටර් 406ක් වෙනවා. ඉතින් කාලේ මේ වින්ටර් එකේදී මේ විල සාමාන්‍යයෙන් සෑහෙන කොටසක් මිදිලා යනවා. ඒ වගේම මේ කොතරම් විශාල ජල ප්‍රමාණයක් තියෙනවද කිව්වොත් දැන් මේ සමයේදී අගෝස්තු මාසෙත් මේ විල ඉතාම වතුර හරිම සීතලයි. ඒ නිසා අපිට මේකේ ගිහිලා නාන්න කරන්න අමාරුයි. ලේක් සුපීරියර් විල සම්බන්ධව මේ අවට වසර දහස් ගණනක් තිස්සේ ආදිවාසී ජනතාව, දේශීය ජනතාව ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ සංස්කෘතිය, ජීවන රටාව මේ ලේක් සුපීරියර්ත් එක්ක බැඳිලා තියෙනවා. ලේක් සුපීරියර් අපි බයිසිකල් පදින්න ආවා. ඉතින් මගේ වම් පැත්තෙන් තියෙන කැම්ප් සයිට්ස් ලේක් සුපීරියර් වලට යන්න මේ වගේ හදලා තියෙනවා පාත් එක. මොකද අනික් තැන් වලින් වයිල්ඩ් ලයිෆ් වලට ආරක්ෂාව දෙන්න නිසා වෙනම පාත් හදලා තියෙනවා මෙම ලනු දාලා. ඉතින් මේ කැම්පින් ආවාය. අපි මෙතන බයිසිකල් පොඩක් නවත්තලා බීච් එකට ගිහිල්ලා බලමු. ඔය බ්‍රිජ් එකක් තියෙනවා. මුහුද අතරට යනවා වගේනේ. ඒක තමයි. එහෙන් බලන්න. It's calm now. ලේක් සුපීරියර් කියන මහා විලේ පෑන්කේක් බේ කියන අපි මේ ඉන්න පුංචිම ස්ථානය මෙතනට හොඳට පේනවා. ඒ කියන්නේ බොක්කක් වගේ තියෙන දෙපැත්තෙන් ගොඩබිම තියෙනවා.
මැදින් තමයි වතුර ඇවිල්ලා මේ පෑන්කේක් බේ හැදිලා තියෙන්නේ. මේ කෝටුවෙන් පෙන්වන්නේ අපි ඉන්න තැන පෑන්කේක් බේ. දැන් ඕගලන්ට තේරෙනවා ඇති මේ මැප් එකත් එක්ක සංසන්දනය කරද්දි මං ඉන්නේ කොයිතරම් පුංචි තැනකද කියලා ලේක් සුපීරියර් විලේ. දවල් කෑම කන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් කෑම කොටසක් ලෑස්ති කරලා තියෙන්නේ. Sorry. Should have did it inside. විව් අපිට ග්‍රිල් චීස් හදනවා. ගිහිල්ලා බලමු ග්‍රිල් චීස් හදන හැටි. The highest it's going to go, right? You sort of thought that was high. I haven't. ග්‍රිල් චීස් කියන්නේ ඉතාම ඉක්මනට හදාගන්න පුළුවන් සරල කෑම එකක්. ඉතින් පාන් මැදට චීස් දාලා මේ විදිහට ග්‍රිල් කරලා ගන්නවා. ඉතින් හරිම රසයි හැබැයි. මේ තමයි ලේක් සුපීරියර් විලේ පෑන්කේක් බේ කියන ප්‍රදේශය. ඉතින් පෑන්කේක් බේ කියලා කිව්ව ගමන් ඕගලන්ට මතක් හිතෙනවා ඇති මෙතන මේ පෑන්කේක් විකුණන්න තියෙනවා ඇති කියලා. ඉතින් එහෙම කතන්දරයක් නෙවෙයි අතන මීටත් වඩා වෙනස් අපූර්ව කතන්දරයක් මේ පෑන්කේක් බේ කියන නමත් එක්ක තියෙනවා. ඉතින් මීට අවුරුදු 100 ගානකට කලින් වෙලෙන්දෝ තමන්ගේ බඩු භාණ්ඩ අරගෙන මේ ලේක් සුපීරියර් හරහා ඔරු වලින් ගමන් කරලා තියෙනවා. ඉතින් ඒ ගමන අවසානයේදී ඒගොල්ලෝ මේ වෙරළේ නවතිලා තමන්ගේ ඉතුරු වෙච්ච පිටි සහ වතුර එකතු කරලා පෑන්කේක් හදාගෙන කාලා තියෙනවා. ඒක හරියට අපිට කැලේක ගමනක් යනකොට රොටි හදාගෙන කනවා වගේ වැඩක්. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ පෑන්කේක් හදාගෙන කාපු වෙරළ නිසා මෙතනට පෑන්කේක් බේ කියන නම හැදිලා තියෙනවා. ලේක් සුපීරියර් විලට එකතු වෙන පුංචි දිය පාරක්. Pancake Bay, Lake Superior. Driftwood, Lake Superior විලේ ගහගෙන ආපු විශාල ගසක්. රෑ කෑමයි අපි මේ සූදානම් කරන්නේ ස්කිවර්ස්. ස්කිවර්ස් කියලා කියන්නේ මේ විදිහට එළවලු එක්කෝ මස් ජාති උනත් අරගෙන අර පුංචි කූරකට මේ විදිහට අමුණනවා. අමුණලා අපි එළියේ ග්‍රිල් එකේ පුච්චලා ගන්නවා. ඉතින් මං සාමාන්‍යයෙන් මේක මගේ සෝලෝ කැම්පින් වල කරන දෙයක්. ඉතින් මං හිතුවා මේ මගේ සුදු අම්මයි තාත්තයි එක්ක අද ස්කිවර්ස් හදලා බලන්න. හැදිලා ඉවරුණාට පස්සේ අපි මේක සෝස් එකක් එක තමයි කන්නේ. පෑන්කේක් බේ වලට ඉර පැසගෙන යන දර්ශනය ඉතාම සුන්දරයි. ඉතින් මේ විල මට අද විශේෂ රාත්‍රියක් වෙයි. මොකද කියනවා නම් මං අද මේ විල අද්දර තමයි නිදාගන්නේ මෙන්න මේ විදියට. ඉතින් මගේ පුටුව තියෙනවා. මගේ ස්ලීපින් බෑග් එක මේ. මම මේ පැත්තට හැදලා නිදාගන්නේ ලේක් එක දිහා බලාගෙන මට ලයිට් එකක් තියෙනවා. ඉතින් ඒක විශේෂ රැයක් නේද? එහෙනම් අපි බලමු රැට කොහොම වෙයිද කියලා. සුබ රාත්‍රියක්. එළි වේගනයි එන්නේ. ඉර පායගෙන එනවා ඈතින්. දැන් වෙලාව උදේ පාන්දර 6යි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 12යි. මම ඉන්නේ කැනඩාවල ලේක් සුපීරියර් විල අද්දර.
ආකාශේ ලස්සනට පාට වේගෙන එනවා. හඳ තියෙනවා. මම ඉන්නවා. ලේක් සුපීරියර් කියන්නේ හරිම අපූර්ව තැනක්. ඉතින් මේ වගේ හරිම කාම් එක වෙලාවකට ඒ වගේම තව වෙලාවකට මෙයා හරිම චණ්ඩයි. ඒ කියන්නේ රැල්ල එන්න පුළුවන් අඩි 25ක් විතර මීටර් 9ක් විතර එනවා කියලා කියනවා. ඉතින් ඒක හිතන්න පුළුවන්ද? ඉතින් මම ඊයේ හවස තීරණය කරා මේ කාම් විලාද්දර රෑ පහන් කරන්න ඕනේ කියලා. ඉතින් මෙතන තමයි මම හිටියේ. ඉතින් රෑ ෆිල්ම් කරන්න අමාරු නිසා මම තමයි මෙතන දැන් ගන්නම් කියලා. මෙතන තමයි මම හිටියේ. ඉතින් දැන් උදේ 6 පහ වෙලා උෂ්ණත්වය සෙල්සියස් අංශක 12යි. පොඩ්ඩක් සීතල දැනෙනවා. කකුල් දෙකට සොක්ස් දාලා නැහැ. ඇඟිලි වලට දැනෙනවා. ඒ අරින්න හරි හොඳ ෆීලිං එකක් තියෙන්නේ. ඉතින් රෑ තමයි මට ෆිල්ම් කරන්න තිබ්බනම් හුඟක්ම හොඳයි කියලා හිතෙන්නේ. මොකද මේ රෑ 9න් පස්සේ විතර හරිම ලස්සනට නිකන් විලක් වගේ ආකාශේ හරිම ලස්සනට තරු පායලා තිබ්බා. පුදුම ලස්සනයි. ඒ වගේම ශීරපතේ තිබුණා මේ හරියෙන් හරිම ලස්සනයි. ඒක අපිට මේ ටවුන් එකක ඉන්නකොට දකින්න ලැබෙන්නේ මේ ආකාශයේ මේ තරම් ලස්සනට. ඒ වගේම සැටලයිට්ස් යන හැටි දැක්කා. මීටියරොයිඩ්ස් වැටෙනවා දැක්ක එකක් දෙකක්. ඉතින් වෙනම අත්දැකීමක් ඒක. ඉතින් මේ වෙලාවෙත් ඉතින් කවුරුත් නැහැ. මං විතරයි. ඊට පස්සේ මට ඇහැරුණා පාන්දර 2යි ගානකට කීප සැරයක් ඇහැරුණා. පාන්දර 2යි ගානකට ඇහැරුණා. එතකොට තමයි මේ හඳ පායන්න ගත්තේ මේ පැත්තෙන්. ඉතින් හරිම ලස්සනයි. එතකන් අර තාරකා විතරයි ආකාශෙ පිරීලා නිකන් මල් පිපිලා වගේ තිබ්බේ. ඊට පස්සේ හඳ ආවට පස්සේ අර එළිය මේ තාරකාවල් අඩු වෙලා ගියා. රෑ මේ වගේ විල්තරක නිදාගන්න බය නැද්ද කියලා හිතෙයි. ඇත්තටම බය හිතුන්නේ නැහැ. එකම එක කන්සර්න් එකක් තිබ්බේ වලසුන් නිසා. මොකද වලසුන් එන්න පුළුවන්. ඉතින් මගේ ළඟ කිසිම කෑම જાතියක් තියාගත්තේ නැහැ. නමුත් දැන් මං උදේ එනකොට මේ බලන්න වැල්ල මේ පැත්තට ඩිරෙක්ෂන් එක මේ පැත්තට මේ තියෙන්නේ නියපොතු කවුරු හරි ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙන්නේ හුඟක් විට කයෝටි හරි නැත්නම් ෆොක්ස් කෙනෙක් හරි මෙයාගේ ඇඟිලි සලකුණු වලින් කියන්න පුළුවන් රෑ ගිහිල්ලා තියෙනවා. ඉතින් සමහරට මල් ළඟට එන්නත් ඇති. මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. අද දවසේ විශේෂ ගමනක් කියන්න යොදාගෙන තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් එක්ක අපි හමු වෙමු.